අයිබෝන් අද අපේ YouTube නාලිකාව තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජ්‍යාමිති වීඩියෝ සිරිස් එකේන ඊළඟ ප්‍රමේයන් කීපය. අපි කලින් අවසානයේ කතා කරේ ත්‍රිකෝණ අංග සාම්‍ය යටතේ පළමු ත්‍රිකෝණ අංග සාම්‍ය අවස්ථාව පාපාප අවස්ථාව අපි ඒක දීර්ඝව සාකච්ඡා කරා. අපිට අද තියෙන්නේ ඊළඟ ත්‍රිකෝණ අංග සාම්‍ය අවස්ථාවන් තුන වන පාකෝපා කෝකෝපා සහ කර්ණපා අවස්ථා සාකච්ඡා කිරීම. ඉතින් අපි යමු අද වැඩේට. ජ්‍යාමිති වීඩියෝ සිරිස් එකේ අපි යන 8 වෙනි වීඩියෝ එක කට්ටියටම ආරාධනා කරනවා දිගටම වීඩියෝ සිරිස් එකත් එක්ක රැඳෙන්න ඉන්න කියලා. අපි යන් අද වැඩේට. හරි. අපිට අද තියෙන පාකෝප අවස්ථාව පටන් ගන්න ඉස්සෙල්ලා අපි පසුගිය වීඩියෝ එකෙන් අවසන් කරපු පාපාප අවස්ථාව මම පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. පාපාප ත්‍රිකෝණ අංග සාම්‍ය අවස්ථාවේදී අපි කරේ ත්‍රිකෝණ දෙකේ එක් එක් අනුරූප පාදයන් සමාන කිරීම තමයි සිද්ධ කරේ. අවසානයේ අපි කිව්වා මේ ත්‍රිකෝණයට මේ ත්‍රිකෝණය අංග සම වෙනවා කියලා පාද තුන සමාන වෙන නිසා පාපාපා අවස්ථාව කියලා කිව්වා. ඒ වගේම අපි කිව්වා ත්‍රිකෝණ දෙකක් අංග සම වුණායින් පස්සේ ඒ ත්‍රිකෝණවල අනුරූපාංග සමාන වෙනවා සහ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වෙනවා කියලා කිව්වා අංග සම වුණායින් පස්සේ. අනුරූපාංග කියන්නේ මේ ඉරිතුරට ඉස්සරහින් තියෙන මේ ත්‍රිකෝණය මේ කෝණයට සමාන වෙනවා. තනීරට ඉස්සරහින් තියෙන මේ කෝණය මේ කෝණයට සමාන වෙනවා සහ ඉරි දෙකට ඉස්සරහින් තියෙන මේ කෝණයට සමාන වෙනවා. දැන් පාද 6ට අනුරූපව කෝණ 6 සමාන වීමක් සිද්ධ වෙනවා අංග සමුණයින් පස්සේ. ඒ අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග කියන එක අපිට වැදගත් වුණා. ගානක දෙවෙනි තුන්වෙනි කොටස් අහලා තියෙනවා නම් අනිවාර්යෙන් අනුරූපාංග අවශ්‍ය වුණා ඉතිරි කොටස් හදන්න. ඉතින් පාකෝපා කෝකෝපා සහ කර්ණපා අවස්ථාවවලදීත් අපි කිව්වා ඒ අනුරූපාංග සමාන වීම සිද්ධ වෙනවා කියලා සහ වර්ගඵල සමාන වීම සිද්ධ වෙනවා කියලා. අපි යමු අපිට ඊළඟ අංග සම අවස්ථාව වෙන පාකෝපා අවස්ථාවට. හරි. පාකෝපා අවස්ථාව. පාකෝපා. පාපාපා අවස්ථාවේදී නම් පාද තුනට පාද තුන සමාන කිරීමක් කරේ. පාකෝපා අවස්ථාවේදී අවස්ථාව ඉගෙන ගන්න ඉස්සෙල්ලම තේරුම් ගන්න පුළුවන්. පාද කෝණ පාද. පාද දෙකකුයි කෝණෙකුයි සමාන කිරීමක් තමයි කරන්නේ ත්‍රිකෝණ දෙකේ. අපි පොඩ්ඩක් බලමු. මම ත්‍රිකෝණයක් ඇඳ ගන්නවා. එක ත්‍රිකෝණයක් මේ ආකාරයට සහ තවත් ත්‍රිකෝණයක් මේ ආකාරයට. මේ ත්‍රිකෝණයේ මේ පාදයට සමානයි සහ මේ පාදයට සමානයි. ඊට අමතරව අපිට දීලා තියෙනවා මේ කෝණය මේ කෝණයට සමානයි කියලා. මේ ත්‍රිකෝණය මම දා ගන්නවා ABC කියලා. මේ ත්‍රිකෝණය මම දා ගන්නවා PQR කියලා. දැන් බලන්න මේ පාදයකට පාදයක් සමානයි. තවත් පාදයකට පාදයක් සමානයි. සහ එක කෝණයක් අනෙක් ත්‍රිකෝණයේ කෝණයකටත් සමානයි. අපිට පාකෝප අවස්ථාවේදී අවශ්‍ය වැඩේ වෙලා නේද? පාද කෝණ පාද පාකෝප අවස්ථාව යටතේ අංග සම කරන්න පුළුවන්. එතකොට මේ ත්‍රිකෝණ දෙක. හැබැයි විශේෂ දෙයක් තියෙනවා පාකෝප අවස්ථාවේදී. අනිත් අවස්ථාවවලදී නැති දෙයක්. මේක ඉතා විශේෂයි. මේක ඉතාමත්ම විශේෂයි. පාකෝප අවස්ථාවේ බලන්න පා අතරින් තමයි කෝ තියෙන්නේ. ඒ කියන්නේ පාද දෙක අතරිනුයි කෝණය එන්න ඕන. ඒ කියන්නේ අපි සමාන කරන පාද දෙක තියෙන්නේ. ඒ දෙක අතරිනුයි කෝණය එන්න ඕන. මම මේකෙම උදාහරණයක් පෙන්නන්නම්. මේකේ බලන්න මේ පාදයට මේ පාදේ සමානලා තියෙන්නේ. සහ මේ පාදයට මේ පාදේ සමාන වෙලා තියෙන්නේ. සමාන වෙනවා නම් සමාන වෙන්න ඕන කෝණය සමාන විය යුත්තේ මේ පාද දෙක අතරින් නිර්මාණය වෙන මෙන්න මේ කෝණය මේ කෝණයට සමාන වෙන්න ඕන. මේ කෝණය මේ කෝණයට සමාන වීම සිද්ධ වෙන්න ඕන. සමාන වෙනවා. එහෙම තමයි වෙලා තියෙන්නේ. හදිස්සියවත් මේ ත්‍රිකෝණ දෙකේ මේ කෝණ දෙක සමානයි කියලා අපිට දෙන්නේ නැහැ. අපිට මේ කෝණ දෙක සමානයි කියලා දෙන්නේ නැහැ. අපිට දෙන්නේ මේ කෝණය මේ කෝණයට සමානයි කියලා තමයි ආරම්භයේදී දෙන්නේ. අපිට මේ ත්‍රිකෝණ දෙක පාකෝප අවස්ථාවේදී දැන් අංග සම කරන්න බෑ. හේතුව පාද දෙකකට පාද දෙක සමානලා තියෙනවා. හරි. හැබැයි අන්තර්ගත කෝණය, ඒ කියන්නේ පාද දෙක අතරින් එන කෝණය නෙමෙයි සමාන වෙලා තියෙන්නේ. වෙනත් කෝණ දෙයක්. වෙනත් කෝණයක් සමාන වෙලා තියෙන්නේ.
ඉතින් තව කෝණ දෙකක් තියෙනවා මේ දෙක එක. මේක පාකෝප අවස්ථාවට අංග සම කරන්න බෑ. අන්න ඒක නිසා පාකෝප අවස්ථාවට තියෙන විශේෂත්වය මේක අනිත් අවස්ථාවල නැහැ. ඇත්තටම පාකෝප අවස්ථා විශේෂත්වය පාද දෙක අතරින් එන අන්තර්ගත කෝණයයි සමාන වෙන්න ඕන. රයිට්. අපි පාකෝප අවස්ථාව කියලා දාලා මෙන්න මෙහෙම ලියාගන්න. කිසියම් ත්‍රිකෝණයක පාද දෙකක් තවත් ත්‍රිකෝණයක පාද දෙකක දිගට සමාන වේ නම් හා එම එක් එක් ත්‍රිකෝණයේ පාද දෙක අතරින් ගොඩනැගෙන අන්තර්ගත කෝණ දෙකද සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක පාකෝපා අවස්ථාව යටතේ අංග සම වේයයි කියනු ලැබේ. වරන් ඇතුලේ දාගන්න විශේෂයෙන් මෙහිදී සමාන විය යුත්තේ අන්තර්ගත කෝණය වේ. දැන් ඔලුවට දාගන්න අන්තර්ගත කෝණය කියන්නේ මොකද්ද? පාද දෙක අතරින් ගොඩනැගෙන කෝණය කියන එක. අන්තර්ගත කෝණයයි සමාන වෙන්න ඕන, වෙන කෝණ සමානලා හරියන්නේ නැහැ. පාකෝප අවස්ථාව අන්දන්න පුළුවන් සහ වරද්දන්නත් පුළුවන්. දැන් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරමු. අපි අංග සම කර පියවර පහෙන් දාන්නවා. පාපාප අවස්ථාවදී අපි ඉගෙන ගත්තනේ. ABC හා PQR ත්‍රිකෝණවල අපිට කියන්න පුළුවන් AB සමානයි PQ දත්තය. ආපහු ABC කෝණය සමාන වෙනවා PQR කෝණයට. ඒකත් දත්තය සහ ඒක අන්තර්ගත කෝණය. ආයේ BC සමාන වෙනවා QRට. ඒකත් දත්තය. එම නිසා අපිට කියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය අවස්ථාව පාකෝප අවස්ථාව යටතේ තමයි අංග සම වෙන්නේ. රයිට්. අර කිව්ව කරුණෙන් පස්සේ ත්‍රිකෝණ දෙක අරගෙන මේ සටහන දාගන්න. හරි. පාකෝප අවස්ථාව ටිකක් පටලැවිලි සහගත නිසා අපි මේ දීපු අවස්ථා හතර බලමු. පාකෝප අවස්ථාව යටතේ අංග සම කරන්න පුළුවන්ද බැරිද කියලා. පියවර වශයෙන් ලියලා අංග සම කරන්න අවශ්‍ය නැහැ. අංග සම කරන්න පුළුවන්ද බැරිද කියලා බලමු. ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් බලමු පළවෙනි උදාහරණේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න ඕන. පාදයකට පාදයක් සමානයි. එක්කෙනෙක් 7 cm අනිත් එක්කෙනෙක් 7 cm කියන්නේ මේ දෙන්න සමානයි. ඉතින් ප්‍රශ්නයක් නෑ. මේ දෙන්න සමානයි. සහ ඒතර පාද දෙකක් හරි පාකෝප අවස්ථාවට අංග සම කරන්න නම් පාද දෙක අතරින් එන කෝණය සමාන වෙන්න. ඔව්. ඒ පාද දෙක අතරින් එන මේ කෝණය ඍජු කෝණයක්, මේකෙත් ඍජු කෝණයක්. ඒ කියන්නේ කෝණ දෙකක් සමානයි. ඒක නිසා පාකෝප අවස්ථාවට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. අංග සම කරන්න අවශ්‍ය නැහැ. මේකට ගියාම අපිට මේක කියනවා ABCD යන සමචතුරස්‍රයකි. ABCD යන සමචතුරස්‍රයක් නම් අනිවාර්යෙන් පාද හතරම දිගින් සමානයි. සමචතුරස්‍රයක ලක්ෂණ අපි ඉගෙන ගන්න ඕනේ මුල ඉඳලා. පාද හතරම දිගින් සමානයි සහ සියලු ශීර්ෂ කෝණ ඍජු කෝණ වෙනවා. එතකොට මෙහෙම විකර්ණයකින් ඡේදනය වුණා කියන්නේ අනිවාර්යෙන් මේ කෝණයක් අංශක 45 බැගින්
වෙනවා කියලත් අපි දන්නවා. අපි සමචතුරස්‍ර වල දන්න සිද්ධියක්. ඔක සමාන්තර රාශිය කියන මාතෘකාව යටතේ සමචතුරස්‍ර සමාන්තර රාශිය වෙනවා කියලා ඉගෙන ගන්න ඊට පස්සේ එතනින් ඉගෙන ගන්න පුළුවන්. තාම අපි සමාන්තර රාශිය සම්බන්ධ ප්‍රමේයයක් කතා කරේ නැහැ. එතකොට මේ උඩ ත්‍රිකෝණය සහ යට ත්‍රිකෝණය අංග සම කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන. පාදයකට පාදයක් සමානයි, තවත් පාදයකට පාදයක් සමානයි. ඒ පාද දෙක අතරින් එන මේ කෝණය ඍජු කෝණයක්, මේකෙත් පාද දෙක අතරින් එන මේ කෝණය ඍජු කෝණයක්. හරි. අවුලක් නැහැ කියන්නේ. පා කෝ පා අවස්ථාව යටතේ පා කෝ පා අවස්ථාව යටතේ අංග සම කරන්න පුළුවන් ප්‍රශ්නයක්. මේකට ගියාම මේක බලන්න පාද දෙකක් සමානයි කියලා දීලා තියෙනවා. තවත් පාදයක් නම් සමානයි කියලා දීලා නැහැ. හැබැයි අර පාපාපා අවස්ථාවේ මතකද අපි පොදු පාදය කියන එකක් ගත්තා. මේ ත්‍රිකෝණ දෙකට පොදු පාදයක් ඉන්නවා. මෙන්න මේ පොදු පාදේ ඉන්නෝනේ. මේ ත්‍රිකෝණ දෙකනේ අංග සම කරන්න යන්නේ. ආයතන පාද දෙකක් හරි අවුලක් නැහැ. හැබැයි සමාන වෙච්ච කෝණ දෙක බලන්නකෝ. මේක මෙතන කෝණ දෙක සමානලා තියෙනවා. පාද දෙක අතරින් එන මේ කෝණ දෙකේ පැය සමාන වෙන්න. මේ පාදයයි මේ පාදය අතරින් සහ මේ පාදයයි මේ පාදය අතරින් එන මේ කෝණ දෙක සමාන වෙන්න ඕන. අර සමානලා තියෙන මේ දෙන්න. ඒක නිසා මොකද වෙන්නේ? අපිට මේ අවස්ථාව නම් පාකෝපා අවස්ථාව යටතේ අංග සම කරන්න බෑ. හරි. ඒ අවස්ථාව පාකෝපා අවස්ථාව යටතේ අංග සම කරන්න බෑ. මේකට ගියාම මේකෙත් බලන්නකෝ. පාදයකට පාදයක් සමානයි. තවත් පාදයකට පාදයක් සමානයි. අපි කලින් ඉගෙන ගත්ත මතකයි ත්‍රිකෝණ සම්බන්ධ ත්‍රිකෝණයක කෝණ දෙකක් සමානයි ඊට සම්මුඛ පාද සමානයි. ඒ විදිහට වෙලා තියෙන්නේ. පාද දෙකක් සමාන නම් සම්මුඛ කෝණ සමානයි කියලා හිතන්නත් පුළුවන්. කෝණ දෙකක් සමාන නම් ඊට සම්මුඛ පාද සමානයි කියලා හිතන්නත් පුළුවන්. දැන් මේක බලන්නකෝ පාකෝපා අවස්ථාවට අංග සම කරන්න පුළුවන්ද කියලා. පාද දෙකක් සමාන විදිහට දීලා ප්‍රශ්නයක් නැහැ. මේ පාද දෙකට මේ පාද දෙක සමානයි. එතන පාද දෙක හරි. කෝණය සමාන වෙන්නේ නැහැ. බලන්න සමාන වෙච්ච කෝණේ මේ පාද දෙක අතරින් ඉන්න කෝණ දෙක නෙවෙයි සමානලා තියෙන්නේ. අනිත් වැඩක් නැති කෝණ දෙක. පාද දෙක අතරින් ඉන්න කෝණ නෙවෙයි වැඩක් නැති කෝණ දෙක තමයි මේ 30ට 30ක් ඉන්නවා. 30ට 30ක් සමානලා තියෙන්නේ. ඒ කියන්නේ මේක පාකෝපා අවස්ථාවට අංග සම කරන්න බෑ කියලා හිතයි තියෙද. එහෙම නැහැ. මේක පාකෝපා අවස්ථාවට අංග සම කරන්න පුළුවන්. හේතුව අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශක 180යි කිය. එහෙම අංශක 180 නම් මෙහා 30 නම් මෙහා 30 නම් ඔක්කොම 60යි. මේ කෝණය 120ක් වෙන්න ඕන. මෙතනත් එහෙමයි. මේ අතර 30යි මෙතන 30යි කියන්නේ ඔක්කොම 60යි 180ක් වෙන්න නම් මේ කෝණය අංශක 120ක් වෙන්න ඕන. අන්න සමාන නොවිච්ච කෝණය පාද දෙක අතරින් ඉන්න සමාන නොවිච්ච කෝණය දැන් සමාන වුණා. අන්න අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙකත් පාකෝපා අවස්ථාවට අංග සම වෙනවා කියලා. බැල්බල්මට නම් අංග සම වෙන්නේ නැහැ. හැබැයි දත්තානුව අපිට හදාගෙන ගිහිල්ලා අර මතක ඇති කලින් අංග සම කරද්දි ත්‍රිකෝණ දෙක අංග සම කරන පෙළි පහට අමතරව තව අපිට අමතරව දේවල් ලියලා සාධනය කරගන්න වෙනවා. දත්ත සපය ගන්න. අන්න ඒක නිසා මෙතෙන්දිත් අන්න ඒ වගේ කරලා මේ ත්‍රිකෝණ දෙක පාකෝපා අවස්ථාවට අංග සම වෙනවා කියලා ගන්න පුළුවන්. ඔන්න ඔය කතා කරේ පාකෝපා අවස්ථාව ටිකක් අර පටලැවිලි සහගත නිසා පාකෝපා අවස්ථාවට අංග සම කරන්න පුළුවන්ද බැරිද කියන එක පොඩ්ඩක් අපි කතා කරේ. ඒක අපි ඉතින් විශේෂ අවස්ථා ඉගෙන ගත්තා. මේ දෙක ටිකක් විශේෂයි. උඩ දෙක නම් කොහොමද අංග සම කරන්න පුළුවන්. අපි ඊළඟ වැඩේට. හරි. අපි දැන් බලමු පාකෝපා අවස්ථාව යටතේ අංග සම ත්‍රිකෝණ කීපයක් අංග සම කරන්න. පළවෙනි උදාහරණය. අපිට තියෙන්නේ PQT ත්‍රිකෝණයේ අංග සමයි SRT ත්‍රිකෝණයේ බව පෙන්වන්න. PQT ත්‍රිකෝණයේ අංග සමයි SRT ත්‍රිකෝණයේ බව. රයිට්. බලන්න දත්ත ටික අපිට ප්‍රමාණවත්ද කියලා. පාදයකට පාදයක් හරි තවත් පාදයකට පාදයක් හරි ඒ අතරින් එන මේ කෝණයයි සමාන වෙන්න ඕන. නමුත් ඒක දීලා නැහැ. අපිට බලන්න සමාන්තර රේඛා දෙකක් දීලා තියෙනවා PQ හා SR. අපි සමාන්තර රේඛා සම්බන්ධයෙන් ප්‍රමේයයක් ඉගෙන ගත්තා. සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය කළ විට සෑදෙන ඒකාන්තර කෝණ. කියන්නේ ඉසඩ් හැඩේ කෝණ සමානයි අනුරූප කෝණ. F හැඩේ කෝණ සමානයි සහ මිත්‍ර කෝණ පරිපූර්ණයි කියනවා. දැන් මේ සමාන්තර රේඛා යුගල PR තීර්යක් රේඛාවෙන් ඡේදනය වෙලා තියෙනවා. QS තීර්යක් රේඛාවෙන් ඡේදනය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ඉසඩ් හැඩයේ මෙයා සමාන වෙනවා මේ කෝණය මේ කෝණයට සමාන වෙනවා. ඒ අංක 1. සහ මේ කෝණය සමාන වෙනවා මේ කෝණයට ඒ අංක 2. මේ ඉසඩ් හැඩය. මේ ඉසඩ් හැඩය සහ මේ ඉසඩ් හැඩය. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මොන කෝණයද බලන්න. මේ කෝණයයි අපිට අවශ්‍ය. මේ කෝණයට මේ කෝණය සමානයි කියන එක අවශ්‍ය. මේ පාදයට අතරින් ඉන්න
මේ පාදයට අතරින් ඉන්න කෝණය සමාන වෙන්න ඕන පාකෝප අවස්ථාවේදී අංග සම කරන්න. සහ අපි ප්‍රතිමුඛ කෝණ ඉගෙන ගත්තා. ඒ අනුව මේකට මේක සමානයි කියලා අපිට කියන්න පුළුවන්. අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ ගාන හදන්න. නමුත් අමතර කරුණක් විදිහට මම කිව්වේ මේ කෝණ දෙක ප්‍රතිමුඛ කෝණ විදිහට අපිට සමාන කරන්න පුළුවන්. ඒත් ඒ කෝණ දෙක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය වෙන්නෙම මේ කෝණයයි මේ කෝණයයි පමණයි. අංග සම කරන්න. එතකොට පේඩි පහ අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. අමතර පේඩි අවශ්‍ය වෙන්නේ. අපි ලියමු PQT හා SRT ත්‍රිකෝණවල PQT හා SRT ත්‍රිකෝණවල අපිට කියන්න පුළුවන් PQ කියන එක සමානයි SR ට. PQ සමාන SR අපිට දත්තයක් විදිහට දුන්නා. සහ QT කියන එක සමානයි ST ට. QT සමාන ST එකත් අපිට දත්තයක් විදිහට දුන්නා. ඊට අමතරව PQT කෝණය සමාන වෙනවා TSR කෝණයට. TSR කෝණයට හේතුව ඒකාන්තර කෝණ. සමාන්තර රේඛා යුගලක් තීර්යක රේඛාවක ඡේදනය කළ විට සෑදෙන ඒකාන්තර කෝණ සමාන වේ කියලා දිග ප්‍රමේයම ලිව්වත් වඩාත් හොඳයි. right. දැන් අපිට කියන්න පුළුවන් PQT ත්‍රිකෝණය අංග සමයි SRT ත්‍රිකෝණය. හේතුව පා අවස්ථාව අංග සම කරන පේලි පහ පමණයි. සහ මේක අංග සම ලකුණු දැන් අපි දන්නවා පා අවස්ථාවේදී ඉගෙන ගත්ත අංග සම කිරීමේ පළවෙනි දිනේ අපි දන්නවා දැන් අංග සම කිරීම කියන්නේ මොකද්ද? පේලි පහක් ලියන් තියනවා කියන එක දන්නවා. ත්‍රිකෝණ දෙක හඳුන්වන්න ඕන කියන එක දන්නවා. දත්තය මේ හැමදේම දැන් දන්නවා. ඒ නිසා පිළිවෙලට වීඩියෝ සීරීස් එක නරඹන්න අනිවාර්යෙන් මුලින්ම ගාන try කරන්න ඊට පස්සේ වීඩියෝ එක බලන්න. නැත්නම් අපිට ගාන හදන්න මම හැදුවට ඔබට බැරි වෙයි. ඒක නිසා අනිවාර්යෙන් ගාන හදලා ඊට පස්සේ වීඩියෝ එක බලන්න. ගාන හදන්න අමාරු නම් අනිවාර්යෙන් බලන්න වීඩියෝ එක. එතකොට ඒ ගාන අවසන් වෙනවා. ඊට පස්සේ අපිට මේකේ තියෙන්නේ ABD ත්‍රිකෝණයේ අංග සමයි ACD ත්‍රිකෝණයේ බව. අපිට මේ ගානම හොඳින් මතක ඇති බලපු කෙනෙක්ට පාපාපා අවස්ථාවේදී දුන්නා. සමදීපාද ත්‍රිකෝණ සම්බන්ධ ගානක්. මේකේ AB හා AC පාද සමානයි. ඒ කියන්නේ මේක සමදීපාද ත්‍රිකෝණයක්. සමදීපාද ත්‍රිකෝණ ගැන අපි වෙනම කතා කරා ත්‍රිකෝණවලදී. මේ සමදීපාද ත්‍රිකෝණයේ සමාන පාදයක ඡේදන වෙන ලක්ෂයේ සිට ඉතිරි පාදයට අඳිනු ලබන ලම්බකය මගින් එම අදාළ කෝණය සමච්ඡේදනය වෙනවා කිව්වා. මේ කෝණය සමච්ඡේදනය වෙනවා කිව්වා. සහ ඉතිරි පාදය සමච්ඡේදනය කරනවා කියලා කිව්වා. සහ ඉතිරි පාදයට මේක ලම්බකයක් වෙනවා කියලාත් කිව්වා. මේ තුනම එකක් කියලා අපි ඉගෙන ගත්තා. අපි ඔන්න ඔය ක්‍රමේ නිසා කලින් අවස්ථාවේදී අපි මේක පාද පොදු පාදය අනුව පාපාප අවස්ථාවට අංග සම කරා. නමුත් අපි දැන් යන්නේ මේක පා කෝප අවස්ථාවට අංග සම කරා. අපිට කියන්න පුළුවන් ABD හා ACD ත්‍රිකෝණවල ABD හා ACD ත්‍රිකෝණවල AD සමානයි AD මොකද්ද? AD සමානයි AD පොදු පාදය. ආපහු AB සමානයි AC. AB සමානයි AC. ඉතින් අපිට ඉතින් සමදීපාද ත්‍රිකෝණයක් නිසා දීලම තිබ්බා. දත්තයක්. අපිට කියන්න පුළුවන් BAD කෝණය සමානයි BAD කෝණය සමානයි CAD කෝණය. මොකද හේතුව? AD ලම්බකය මගින් BAC කෝණය සමච්ඡේදනය වේ. BAC කෝණය සමච්ඡේදනය වේ. අපි කෝණය කියන එක ඉතින් මේක හැට් එකේ දාන එක දන්න. BAC කෝණය සමච්ඡේදනය වෙනවා AD ලම්බකය මගින්. එහෙම කිව්වම ප්‍රමාණවත්. BAD කෝණය සමානයි CAD කෝණය. දැන් බලන්න අන්තර්ගත කෝණෙද කියලා උනේ. පොදු පාදයයි සමාන වෙච්ච ඉතිරි පාදයයි අන්තර්ගත කෝණය ප්‍රශ්නයක් නැහැ ඒක නිසා. අනිවාර්යෙන් අන්තිමේට ඒක බලන්න. අන්තිමේට මුලින්ම ගාන හදාන්න ඉස්සෙල්ලා පොඩි ප්ලෑන් එකක් ගහලා තියාගන්න ඕනේ. පාකෝප අවස්ථාවේදී නම් ඒ ප්ලෑන් එක අත්‍යවශ්‍යයි. ප්ලෑන් එක නැතුව හදන්න ගියොත් වැඩේ අවුල් වෙනවා. පාකෝප අවස්ථාවේදී පොඩ්ඩක් ගාන ප්ලෑන් කරන්න මේක සමාන වෙනව නේද? එහෙනම් පාකෝප හොඳයි. ABD ත්‍රිකෝණය
අංග සම වෙනවා ACD ත්‍රිකෝණයට අවස්ථාව පා කෝ පා අවස්ථාව. පාකෝප අවස්ථාවට ත්‍රිකෝණ දෙක අංග සම. right. අපි ආ ඊළඟ ගානට. හරි. ඊළඟ ගාන. ගාන තියෙන්නේ මෙමයයි. රූපයේ DF සමානයි GE හා AC සමානයි BC නම්ද AB සමාන්තරයි DE ද නම් අපිට කොටස් හතරක් තියෙනවා. CDF ත්‍රිකෝණයේ අංග සමයි CEG ත්‍රිකෝණයේ බව, DG සමානයි FE බව, ICDG ත්‍රිකෝණයේ අංග සමයි CEF ත්‍රිකෝණයේ බව සහ අවසානයේ අහනවා AD සමානයි BE බව. හරි. අපි බලමු එකින් එක. බලමු දීලා දත්ත DF සමානයි GE රූපේ මාක් කරලා තියෙනවා. AC සමානයි BC එකත් රූපේ මාක් කරලා තියෙනවා. ආපහු AB සමාන්තරයි DE එකත් රූපේ මාක් කරලා තියෙනවා. ගානේ දත්ත වශයෙන් ලියලා දීපු ඔක්කොම රූපේ මාක් කරලා තියෙනවා. හරි. පළවෙනි කොටසේ අහන්නේ CDF ත්‍රිකෝණය අංග සමයි CEG ත්‍රිකෝණයේ බව. ඉස්සර මේ ගාන try එකක් දෙන්න. try එකක් දීලා ඊට පස්සේ වීඩියෝ එක බලන්න. මොකද මේක සමාන essay type එකේ ගාන කොටස් හතරක් තියෙනවා. හරි. අංග සම කිරීම කීපයක් තියෙනවා මේකේ. දැන් මේ අංග සම කරද්දී අපි දැන් ඉගෙන ගත්ත පාකෝපා අවස්ථාව විතරක් නෙමෙයි කලින් ඉගෙන ගත්ත පාපාපා අවස්ථාවත් එන්න පුළුවන්. දැන් මිශ්‍ර වෙලා ගණන්. ඒ අංග සම කිරීම පමණක් නෙමෙයි. අපි කලින් ඉගෙන ගත්ත ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයයන් එහෙමත් එන්න පුළුවන්. අනිවාර්යෙන් එනවා. සමාන්තර රේඛා තියෙන නිසා අනිවාර්යෙන් සමාන්තර රේඛා ආශ්‍රිත ප්‍රමේයනුත් එනවා. ජ්‍යාමිතිය ගොඩ නැගෙන්නේ ඔන්න ඔය විදිහට. එතකොට අපිට තියෙන්නේ CDF ත්‍රිකෝණය අංග සමයි CEG ත්‍රිකෝණයේ බව. CDF ත්‍රිකෝණයේ අංග සමයි CEG ත්‍රිකෝණයේ බව. මේ ත්‍රිකෝණ දෙක උඹට පාට කරගන්න. මේක සහ මේක. දල වශයෙන් පොඩි අයිඩියා එකක් තියාගත්තා. අපිට අංග සම කරන්න පාපාපා අවස්ථාවේ පුළුවන්ද? පාදම තුනක් දන්නවද? මේ පාදෙට මේ පාදේ සමාන නැහැ කියලා නම් දන්නවද? ඊටු පාද දෙක සමාන කරගන්න ලේසි නෑ. හැබැයි බැරි නෑ. අපි ඉස්සෙල්ලා බලමුකෝ මේ සමාන්තර පාද දෙකක් තියෙනවනේ. අපි සමාන්තර පාද සම්බන්ධයෙන් ප්‍රමේයක් ඉගෙන ගත්තා. සමාන්තර පාද යුගලක් තීරයක් රේඛාවකින් ඡේදනය කළ විට සෑදෙන ඒකාන්තර කෝණ සමානයි, අනුරූප කෝණ සමානයි සහ මිත්‍ර කෝණ පරිපූර්ණයි කියලා. එතකොට මේ තියෙන සමාන්තර රේඛා දෙකක්. තීරයක් රේඛා 1යි 2යි 3යි 4කින්ම කැපිලා තියෙනවා. තීරයක් රේඛා 4කින් ඡේදනය වෙලා තියෙනවා. හැදෙන ඒකාන්තර කෝණ බල Z හැඩය. මෙතන එක Z හැඩයක් තියෙනවා. ආපහු මෙතන තවත් Z හැඩයක් තියෙනවා. ඒ අනුව මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. ඒකාන්තර කෝණ වලින්. ආපහු මේ කෝණයට මේ කෝණයත් සමාන වෙනවා. ඒකාන්තර කෝණ වලින්. පළවෙනි කොටසේ අපින් අහන්නේ CDF ත්‍රිකෝණයේ අංග සමයි CEG ත්‍රිකෝණයේ බවනේ. දැන් අපි කෝණෙකුයි පාදෙකුයි තියෙනවා. නමුත් මේ කෝණ දෙක සමාන උනේ නැහැනේ අපේ අතේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. බලන්න ABC ත්‍රිකෝණයේ AC හා BC සමානයි. ABC ත්‍රිකෝණයෙන් AC සමානයි BC. අපිට දත්තයක් විදිහට දීලා AC සමානයි BC දත්තය. ත්‍රිකෝණයක පාද දෙක සමාන ඊට සම්මුඛ කෝණ සමානයි. අපි ඒක දන්නවා. ඒ කියන්නේ ABC කෝණය සමාන වෙනවා CAB කෝණය CBA කෝණයට සමානයි. CAB කෝණය සමාන වෙනවා CBA කෝණයට සමාන පාදවලට සම්මුඛ කෝණ. මේක විලෝමයක් තියෙනවා. සමාන පාදවලට සම්මුඛ කෝණ. CAB කෝණය සමානයි CBA කෝණය. බලන්න දැන් අපිට ඒක මුලදි සමානුනේ නැහැනේ. අපි මේ දෙන්න අසමානයි කියලා හිතලා නේ අරගත්තේ. CAB කියන කෙනා සහ CBA කියන කෙනාට සමානයි. ඔය CAB නේද EAB කියන්නේත්. CAB නේද EAB කියන්නේත්. ඔව්. CAB කියන්නේ EAB ටම තමයි. ආපහු CBA නේද DBA කියන්නේත්. CBA ටම නේද DBA කියන්නේ. ඒ කෝණ දෙකත් සමානයි. ඒ කියන්නේ EAB කියන කෙනා සහ DBA කියන කෙනත් සමානයි. අර දෙන්න සමාන වීම මත. අකුරක වෙනසක් විතරයි උනේ. හරි. එතකොට මේ දෙන්න සමානයි කියන්නේ අපිට තව දෙයක් ගන්න පුළුවන්. මොකද්ද? DAE නැත්නම් එහෙම නැත්නම් EAB කෝණය ආයේ සමානයි කියලා ගන්න පුළුවන්
DEA කෝණයට. අපිට තවද කියන්න පුළුවන් තවද EAB කෝණය. ඒ කියන්නේ EAB මෙන්න මේ කෝණය සමානයි කියලා ගන්න පුළුවන් DEA කෝණයට. මොකද හේතුව? ඒකාන්තර කෝණ. EAB කෝණය සමානයි DEA කෝණය. හේතුව ඒකාන්තර කෝණ. ආපහු මොකද්ද? DBA මෙතන ලියලා තියෙන DBA කෝණය සමානයි කියලා ගන්න පුළුවන් EDB කෝණයට. DBA කෝණය සමානයි කියලා ගන්න පුළුවන් DBA කෝණය සමානයි කියලා ගන්න පුළුවන් මොකේටද? EDB කෝණයට. EDB කෝණයට ඒත් ඒකාන්තර කෝණ. බලන්න මේකේ වම් පැත්තේ ඉන්නේ EAB සහ DBA. EAB සහ DBA දෙන්න ඉන්නේ ඒ දෙන්න උඩින් සමානත් වෙලා. ඒ කියන්නේ මොකද්ද කියන්න පුළුවන්? ඒ දෙන්නගේ වම් පැත්ත සමානයි නේද? වම් පැත්ත සමාන නම් දකුණු පැත්තත් සමානයි නේද? අපිට කියන්න පුළුවන් 1 හා 2කින් 1 සමානයි 2යි කියලා. 2 වේ. 1 සමානයි 2 වේ හේතුව මෙන්න මෙයා නිසා. මෙයා නිසා තමයි 1යි 2යි සමාන වෙන්නේ. වම් පැත්ත සමාන වෙන්නේ. අපිට කියන්න පුළුවන් DEA කෝණය සමානයි EDB කෝණය. ප්‍රත්‍යක්ෂ. DEA කෝණය සමාන වෙනවා EDB කෝණයට. අපි අංග සමකරන ත්‍රිකෝණ දෙක ඔක ගලපගන්නේ කොහොමද? DEA කෝණය මේ කෝණය සමාන වෙන්නේ EDB මෙන්න මේ කෝණයට. මේ දෙක සමානයි ඒ කියන්නේ. මෙතන ටික තව ඉරි කැලලක් දාගන්න. මෙතනත් තව ඉරි කැලලක් වැටෙනවා කියන්නේ. කෝණ හතරම දිගින් කෝණ හතරම විශාලත්වයෙන් සමානයි කියන්නේ. එතකොට අපි අංග සමකරන ත්‍රිකෝණ දෙකේ පාද දෙකකුත් හරි කෝණ දෙකකුත් හරි මේක පාපාපා අවස්ථාවට යනට වඩා පා කෝපා අවස්ථාවට යනවා නම් හොඳයි. තව දෙයක් තියෙනවා පාදෙකුත් හරි කෝණෙකුත් හරි මෙන්න මේ පාදය සමාන කරගත්තා නම් හරි. මොකද අපිට ඕන පාද සමාන කරන්න බෑ. පා කෝපා අවස්ථාව අපි දන්නවා අන්තර්ගත කෝණයක් වෙන්න බෑ. ඒතකොට මේක අන්තර්ගත කෝණය වෙන්න නම් මේ ත්‍රිකෝණයේ මේ පාදයයි මේ පාදයයි මේ ත්‍රිකෝණයේ මේ පාදයයි මේ පාදයට සමාන වෙන්න ඕන. එතකොට මේ පාද දෙක සමාන කරගන්න ඕන. අපි බලන්න ඕනේ ඊළඟට මේ වැඩේට යන්නේ කොහොමදයි කියලා. CD සහ CE සමාන කරගන්න ඕන. කොහොමද මේ වැඩේට යන්නේ? ලොකු දෙයක් නෑ. බලන්න DEA කෝණයම නේද DEC කියන්නේ. DEA කෝණයම නේද? දැන් අපිට ඇවිල්ලා තියෙනවා DEA කෝණය සමානයි EDB කියලා. මේකමයි මම ලිව්වේ මෙතන. DEA කෝණය. DEA කෝණය නේද DEC කෝණය කියන්නේ. ඔව්. DEA කෝණයමයි DEC කෝණය කියන්නේ. ඒ වගේම EDB කෝණය නේද EDC කෝණය කියන්නේ. ඔව්. EDB කෝණයයි EDC කෝණයම කියන්නේ. EDB කෝණයමයි EDC කියන්නේ. දැන් මේ ත්‍රිකෝණයේ කෝණ දෙක සමානයි. මෙතෙන්දී නම් පාද දෙක සමාන නිසා සම්මුඛ කෝණ සමාන වුණා. මෙතෙන්දී නම් කෝණ දෙක සමාන නිසා ඊට සම්මුඛ පාද සමානයි කියලා ගන්න පුළුවන්. එම නිසා DC සමානයි EC හේතුව සමාන කෝණවලට සම්මුඛ පාද. අතන සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි. DC කියන කෙනා EC ට සමානයි අවශ්‍ය වැඩේ වෙලායි කියන්නේ. මෙයාට සමාන වුණා අන්තිමේදී. දැන් බලන්න මෙයාට මෙයා සමානයි. මේ පාදෙට පාද සමානයි. ඒ දෙකෙන් අන්තර්ගත කෝණත් සමානයි. ඉතින් අවශ්‍ය වැඩේ වෙලා ඉවරයි නේ කියන්නේ. අවශ්‍ය වැඩේ වෙලා ඉවරයි. එතකොට අපිට කියන්න පුළුවන් ත්‍රිකෝණ අංග සාම්‍ය කරන පේලි පහට අමතරව කලින් කොච්චර පේලි ලියන්න වෙලාද බලන්න. අංග සමකරන පේලි පහ එකවර එන්නේ නෑ දැන්. අංග සමකරන පේලි පහ ලියන්න අවශ්‍ය දත් එකවර දෙන්නේ නෑ. අපි මුලින් සාධනය කරලා ගන්න ඕන. ඒ ත්‍රිකෝණ අංග සාම්‍ය හැටි. දැන් අංග සමකරන පේලියට DCF සහ අපින් කියන්නේ CDF සහ CEG ත්‍රිකෝණ වල CDF සහ CEG ත්‍රිකෝණ වල CDF සහ CEG ත්‍රිකෝණ වල අපිට කියන්න පුළුවන් DF සමානයි GE. DF සමානයි GE. ඒක නම් මුකුත් නෑ. කෙලිම දත්තයක් විදිහට අපිට දීලම තියෙනවා උඩ. ආයේ CD කියන කෙනා CE ට සමානයි. CD කියන කෙනා. එහෙම නැත්නම් DC සමානයි EC. ඒකත් සාධිතයි මේ. මෙන්න මේ පේලියේදී. මේ පේලිය සාධිතයි. සාධනය කරා කියන එක තමයි සාධිතයි කියන්නේ. ඒ වගේම CD
DEC කෝණය DEC කෝණය සමාන වුණා නේද EDC කෝණයට. DEC කෝණය කියන්නේ DEC කෝණය කියන්නේ GEC කෝණයටමනේ. GEC කෝණයටම නේද. දැන් අපිට මෙතෙන් සමාන වුණා DEC කෝණය සමාන වුණා EDC කෝණය. DEC කෝණයමයි GEC කෝණය කියන්නේ. සහ EDC කෝණයමයි FDC කෝණය කියන්නේ. ඒ කියන්නේ මට මේක වෙනුවට ලියන්න පුළුවන් DEC වෙනුවට ලියන්න පුළුවන් GEC කියලා. EDC වෙනුවට ලියන්න පුළුවන් FDC කියලා. FDC ඒත් සාධිතයි. ඒ කෝණ දෙක සමානයි කියලා අපි සාධනය කරලා ඉවරයි. මෙතන මොනවා වරහන් ඇතුළේ තියන්න. එම නිසා GEC කෝණය සමානයි FDC කෝණයද වේ කියලා. මේකත් වෙනවා කියලා ලියන්න. දැන් මේ දෙක අනුව මේක සමාන වුණා. ඒ දෙක අනුව මේකත් සමාන. හරි. ඕන තරම් අවස්ථා තියෙනවා. මේ දෙන්න අනුව මේ දෙන්නා සමාන වුණා. ඒ දෙන්න අනුව මේ දෙන්නා සමාන වෙනවා කියලා වරහන් ඇතුළේ අවශ්‍ය නම් ලියන්න. සාධිතයි. දැන් පේලිතුරුම සමානයි. එම නිසා CDF ත්‍රිකෝණය අංග සම වෙනවා CEG ත්‍රිකෝණයට. අවස්ථාව පා අවස්ථාව යටතේ අංග සම වෙනවා CDF ත්‍රිකෝණය CEG ත්‍රිකෝණයට. රයිට්. ත්‍රිකෝණ දෙක අංග සම වුණා. මොකක්ද ත්‍රිකෝණ දෙක? CDF සහ CEG ත්‍රිකෝණ දෙක. CDF සහ CEG ත්‍රිකෝණ. ත්‍රිකෝණ දෙක අංග සම වුණ ගමන් මම කෝ දෙයක් කරන්න ඕන කියලා තව කොටස් අහනවනම් ත්‍රිකෝණ දෙක අංග සම කරලා තව කොටස් අහනවනම් කරන්න දෙයක් මොකද්ද? ත්‍රිකෝණ දෙකේ ඒ අංග සම වෙච්ච ත්‍රිකෝණ දෙකේ අනුරූපාංග මාක් කරගන්න කියලා. රයිට්. අනුරූපාංග මාක් කරගමු. අනුරූපාංග. ඒ කියන්නේ මේ ඉරිතුරට ඉස්සරහින් තියෙන මේ කෝණය. මේ ත්‍රිකෝණයේ ඉරිතුරට ඉස්සරහින් තියෙන මේ කෝණය මේ ත්‍රිකෝණයේ මේ ඉරිතුරට ඉස්සරහින් තියෙන මේ කෝණයට සමාන වෙනවා. හරි. ඊට පස්සේ මේ සමාන වෙච්ච කෝණ දෙකට ඉස්සරහින් තියෙන පාදත් සමානයි. ඒ කියන්නේ මේ ඉරි දෙකක් තියෙන කෝණයට ඉස්සරහින් තියෙන මේ පාදය මම ඒක නිරූපණය කරන්න කතිරකින්. ඔන්න ඔය කතිරකින් මේකට ඉස්සරහින් තියෙන මෙන්න මේකට සමාන වෙනවා. රයිට්. ආයේ ද පාද තුන හරි. කෝණ ගත්තාම කෝණ දෙකක් හරි ඉතුරු කෝණය. මෙන්න මේ ඉරි තුන සහ කතිරය අතරින් තියෙන මේ මෙයා මම දාගන්නවා හරියක් එක්ක සමාන වෙනවා මේ කෝණයට. හරියක් එක්ක දාගත්තේ. ඒ කෝණ දෙක සමාන වෙනවා. ඔන්න අනුරූපාංග. කෝණ තුන සහ පාද තුන සමාන කරගත්තා. රයිට්. ඔන්න අනුරූපාංගත් මාක් කරගත්ත පළවෙනි කොටස ඒ විදිහට අවසන් වෙනවා. හරි. අනුරූපාංගත් මාක් කරගෙනම අපි යනවා ගානේ දෙවෙනි කොටසට. දෙවෙනි කොටසින් අහන්නේ DG සමානයි FE බව. DG සමානයි FE බව. අපි මාක් කරපු අනුරූපාංග වලින් එකක් නන් නෙමෙයි. සාමාන්‍යයෙන් හිටි ගමන් ගණන් වල දෙනවා. ඒ අනුරූපාංග වලින් එකක්. එතකොට ගානට උත්තරේ විදිහට ලියන් තියෙන්නේ ඒ දෙන්නා සමානයි වරහන් ඇතුළේ හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග කියලා. දැන් මේකේ අංග සම කරපු ත්‍රිකෝණ වල අනුරූපාංග දෙකක් නෙමෙයි සමාන කරන් තියෙනවා. DG සමානයි FE කියන්නේ ත්‍රිකෝණ දෙකේ කොටස් පාද දෙයක් නෙමෙයි. හැබැයි අපිට ඒ දෙන්න සමාන කරගන්න බැරිද? ඒ දෙන්න සමාන කරගන්න ලේසියම පුළුවන්. බලන්න DG සහ FE නේ. DG සහ FE පාද දෙකෙන් කොටසක් පොදුයි. බලන්න DG මේ DG පාදේ නම් මේ FE පාදේ නම් DG සහ FE ඉන්නේ මෙන්න මෙහෙම. කොටසක් පොදුයි. ඒ පොදු කොටස තමයි FG. ඒ පොදු කොටස අඩු කරාම පොදු කොටස අඩු කරාම මේ ඉතුරු කෑලි දෙක තියෙන්නේ. ඒ දෙන්න සමානද බලන්න. ආවුනේ DF හා GE සමානයි. DF හා GE සමානයි. ඒක අපිට දත්තයක් විදිහටම දුන්නා. DF සමානයි GE දත්තය. දත්තයක් විදිහටම දුන්නා අපිට ඒක. ගානේ පළවෙනි කොටසෙන් මේ මම දෙපැත්තටම එකතු කරනවා දෙපසටම FG එකතු කිරීමෙන්. දෙපසටම FG එකතු කරනවා. අපි දන්නවනේ ප්‍රත්‍යක්ෂවල එකතු කරනවා නම් දෙන්නම එකතු කරන්න ඕන. අඩු කරනවා නම් දෙපැත්තෙම අඩු වෙන්න ඕන. DF ධන FG සමානයි FG ධන GE ට.
දැන් මේ කෙනෙක් හිතේ මේකෙන් පස්සේ ලිව්වා මේකට කලින් ලිව්වා. ඒක ප්‍රශ්නයක් නෑ කොහෙට එකතු කරත් මේ පැත්තට එකතු වෙනවා. හරිද? DF හා FG එකතු කරාම එන්නේ DG. බලන්න ඇති කියලා. DF හා FG එකතු කරාම එන්නේ DG. ආයේ FG හා GE එකතු කරාම එන්නේ FE. FG හා GE එකතු කරාම එන්නේ FE. මොදුනේ අපිට අවශ්‍ය සිද්ධිය වෙලා DG කියන කෙනා FE ට සමාන වෙලා. ඒක නම් පොඩි කොටස. පළවෙනි කොටස සාපේක්ෂව ටිකක් දිගයි. දෙවෙනි කොටස ඔච්චරයි තියෙන්නේ. මේක අපි හිතන්න ඕන. තවක් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පාදයට මේ පාදයේ සමානකම් තියෙන නිසා මේ ලොකු ත්‍රිකෝණයට මේ ලොකු ත්‍රිකෝණය අංග සම කරන්න හිතෙන්න පුළුවන්. වැඩේ තියෙන්නේ ඒක තුන්වෙනි කොටසේ අහනවා. බලන්න නැද්ද CDG ත්‍රිකෝණය අංග සම කරන් තියෙනවා CEF ට. එහෙනම් ඉතින් ඒක දෙවෙනි කොටසේදී කරලා බෑනේ. ඒක දෙවෙනි කොටසේදී කරලා බෑ. අංග සම කරන වැඩි. ඒක තුන්වෙනි කොටසේදී කරන්න ඕන. එහෙනම් දෙවෙනි කොටසට උත්තරේ ගන්න ඕන අංග සම කිරීමකින් තොරව. හරි. මේක අංග සම කිරීමකින් තොරවයි ගන්න තියෙන්නේ. හරි. ඒකත් දාගන්න. හරි. තුන්වෙනි කොටස. අන්නේ CDG ත්‍රිකෝණය අංග සමයි CEF ත්‍රිකෝණය බව. අපි අර කලින් කරන්න වෙයි කියලා හිතපු වෙලේ දැන් තමයි උන කරන් තියෙන්නේ. ඒ කියන්නේ කලින් කොටසට මේක අදාළ නැහැ. CDG ත්‍රිකෝණය අංග සමයි CEF ත්‍රිකෝණය බව. සමහරට ඕකට දත්තයක් විදිහට වෙන්න පුළුවන් DG සහ FE සමාන කරන් තිබ්බේ අපිට මුලින්ම. DG සහ FE ඒ ත්‍රිකෝණ දෙකේ පාද දෙකක් නේද? අපිට CDG සහ CEF බලන්න ත්‍රිකෝණ දෙක ටිකක් අර බද්ධ වෙලා වගේ ඉන්න නිසා අපිට වෙනම ඇඳ ගන්නවා. ඔහොම ඉන්නේ. CGD සමාන වෙන්නේ CF ඊට CF ඊට CDG කියන එක නා CEF ට අංග සම කරන්න තියෙන්නේ. මම ත්‍රිකෝණ දෙක පොඩ්ඩක් වෙන වෙනම ඇඳගත්තා. ටිකක් බද්ධ වෙලා වගේ ඉඳි. ඒකේ DG සහ EF සමාන කරගත්ත අපි ඔන්න සාධනය කළ දෙවෙනි කොටසේ. ආයේ බලන්න මේ කෝණ දෙක සමානයි නේද? ඒ කෝණ දෙක කියන්නේ මේ කෝණ දෙක. මේ රූප දෙකට අනුව නම් මේ කෝණ දෙක කියන්නේ මේ කෝණ දෙක. ආපහු CD සහ CE සමාන වුණ අංග සම ත්‍රිකෝණ අනුරූප අංග වලින්. අනුරූප අංග වලින් ඒ දෙන්න සමානයි. ඉතින් මීට වැඩි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ නේ. පාකෝප අවස්ථාවට ඒ අංග සම කරන්න නම් හොඳටම ප්‍රමාණවත්. පාද දෙකකුත් සමාන වෙලා අන්තර්ගත කෝණ දෙකක් සමාන වෙලා තියෙනවා. අන්තර්ගත කෝණ දෙක විශේෂයෙන්. වෙනත් කෝණයක් මුත් නෙමෙයි අන්තර්ගත කෝණ දෙක සමාන වෙලා අපිට ලියන්න විතරයි තියෙන පේටි පහ. අපිට ලියන්න පුළුවන් CDG සහ CEF ත්‍රිකෝණවල CDG සහ CEF ත්‍රිකෝණවල අපිට කියන්න පුළුවන් DG සමානයි EF DG සමානයි EF සාධිතයි. දෙවෙනි කොටසේ සාධනය කරා අපි ඒක. ආපහු CDG කෝණය සමානයි CEF කෝණයට හේතුව අපි ඒක කලින්ම පළවෙනි කොටසේදීම සාධනය කරා. ඒකත් සාධිතයි. පළවෙනි කොටසේම සාධනය කරා. අනුරූපාංගයක් විදිහට නෙමෙයි ඒක ආවේ අපිට පළවෙනි කොටස සාධනය කරන්නත් ඒක අවශ්‍ය වුණා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ CD කියන කෙනා CE ට සමානයි. ඒක නම් සාධනය කරපු එකක් නෙමෙයි අපිට පළවෙනි කොටසේ සාධනය වගින් ආපු මේ ත්‍රිකෝණ දෙකනේ සාධනය කරේ අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. right. අපිට ඉතින් පාද දෙකක් සහ අන්තර්ගත කෝණ දෙක සමානලා තිනවා. දැන් ඉතින් අවශ්‍ය පේළිය විතරයි ලියන්න තියෙන්නේ. CDG ත්‍රිකෝණය අංග සමයි CEF ත්‍රිකෝණය අවස්ථාව පාකෝපා අවස්ථාව. CDG ත්‍රිකෝණය CEF ත්‍රිකෝණයට අංග සමයි. අවස්ථාව පාකෝපා. පාද දෙක සහ අන්තර්ගත කෝණය සමාන. ඒ කොටසත් අවසන් වුණාට විශේෂ දෙයක් තියෙනවා. ත්‍රිකෝණ දෙක අංග සම කරලා තා කොටස් අහනවනේ. අපි කිව්වා ඒත් මොකද්ද? ත්‍රිකෝණ දෙකේ අනුරූපාංග අංග සම ත්‍රිකෝණ දෙකේ අනුරූපාංග මාක් කරගන්න කියලා.
මේ ත්‍රිකෝණ දෙකේ තව සිද්ධියක් වෙනවා. මොකද වර්ගඵල සමාන එක මේ ත්‍රිකෝණ දෙකෙත් වෙනවා. හරි. අනුරූපාංග මේ දෙකට ඉස්සරහින් තියෙන මේ පාදය සමාන වෙනවා මේකට ඉස්සරහින් තියෙන මේ පාදයට. ඒක දැනුත් වෙලා නේද කලින් වැඩේ. ඔව් ඒක කලින් වැඩෙන් වෙලාම තිබිලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ බලන් ගියාම අපිට මේක පාපාපා අවස්ථාවේත් අංග සම කරන්න පුළුවන්කම තිබිලා. පාපාපා අවස්ථාවේ මේකට ඉස්සරහින් තියෙන මේ පාදය, ඒ කියන්නේ මේකට අනුව නම් මේකට ඉස්සරහින් තියෙන මේ පාදය. මේකට අනුව මේකට සමාන වෙලා තිබෙන්නේ. ඒතර පාද තුනත් කලින්ම සමාන වෙලා. අපිට ඒ කියන්නේ මේක පාකෝපා අවස්ථාවෙත් පාපාපා අවස්ථාවෙත් ඕන අංග සම කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. හරිද? ඊට පස්සේදී මිරි කෑලි දෙකයි තනි ඉරය අතර තියෙන මේ කෝණය සමාන වෙන්න ඕන මේ කෝණයට. ඉරි තනි ඉර සහ ඉරි දෙක අතර. ඒ කියන්නේ මේකට අනුව නම් මේ කෝණය සමාන වෙන්න ඕන මේකට. ඒක අපිට ඕනනම් කියන්න පුළුවන් මේ කෝණ දෙක සමාන නිසා 180න් ඒ අදාළ කෝණ දෙක ගියාම මේ දෙක තුන කොහොමද සමාන වෙන්නේ නැපැයිනේ. එතකොට හරි. ආයේ දැන් පාද තුන හරි කෝණ දෙකක් හරි මේ කෝණය මෙයා සමානයි මෙයාට. මේකට අනුව නම් මෙන්න මේ සම්පූර්ණ එක්කෙනා මම ඉරි තුනක් ගහ ගන්නවා. මේ සම්පූර්ණ එක්කෙනා සමාන වෙන්නේ මේ සම්පූර්ණ එක්කෙනාට. ඒක අපිට ඕනනම් කියන්න පුළුවන් අර මේ පාද දෙක සමාන කරේ කොහොමද? මෙයාට මෙයා සමාන නිසා මේ කොටස එකතු කරලානේ. මේකෙදිත් මේ දෙන සමාන නිසා මේ පොදු කෝණය එකතු කර ගමන් මේ සම්පූර්ණ කෝණයට මේ සම්පූර්ණ කෝණය සමානයි කියලා ඕනනම් වේලාසනින්ම ඔප්පු කරන්නත් පුළුවන්. හරි. රයිට්. එකත් දාගන්න. හතරවෙනි කොටස. හතරවෙනි කොටසේ අහන්නේ AD සමානයි BE බව. AD කියන කෙනා BE බවට සමාන කරන්න. අපි හොයාගත්ත අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංගත් අපි මාක් කරානේ. ඒ අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග වලින් එකක් නෙමෙයි AD හා BE. අපි අංග සම කරපු ත්‍රිකෝණ වල පාදයක්වත් නෙමෙයි. ඒ නිසා මේකට අපිට වෙනත් ක්‍රමයකට යන්න වෙනවා. දැන් දෙවෙනි කොටසෙත් ඒකනේ උනේ. අංග සම කරපු දේවල් වලින් අපිට DG හා FE සමාන කරගන්න බැරි වුණා. ඒ වගේ වෙනත් ක්‍රමයකට යන්න වෙනවා AD හා BE සමාන කරගන්න. මොකද්ද ක්‍රමය? අපිට වෙන මොකුත් ක්‍රමයකුත් නැහැ. කලින් නම් DG හා FE සමාන කරගත්ත මේ දෙන්න සමාන නිසා පොදු කොටස එකතු කරලා. මේක කිසිම ක්‍රමයක් නැහැ. අනිවාර්යෙන් එතකොට මේකෙත් මතක තියාගන්න අංග සම කිරීමකට යන්නම වෙනවා. අංග සම කිරීමකට යන්නම වෙනවා. ඒ කියන්නේ AD හා BE පාදය සහිත ත්‍රිකෝණ දෙකක් තෝරගන්න. මොනවද ත්‍රිකෝණ දෙක? ACD එහෙම අසහ BCE. ඒ දෙන්න අංග සම කරන්න පුළුවන්. අපිට බැලු බැලමට අංග සම වෙනවා කියලා තමයි දල වශයෙන් හිතෙනවා. මොකද වර්ග ප්ලස් සමානයිනේ. ආයේ ABD සහ EBA ABD සහ BAE ABD BAE ඒ දෙන්නත් AD සහ BE පාද සහිත ත්‍රිකෝණ දෙකක්. මොකද්ද හොඳම දේ අංග සම කරන්න? දැනටමත් මේ ත්‍රිකෝණ දෙකේ මේ පාදය සමානයි. මේ පාදය සමානයි. සහ මේ දෙන්න ප්‍රතිමුඛ කෝණ වශයෙන් සමානයිනේ. ඒක නිසා පාද දෙකකුයි අන්තර්ගත කෝණයකුයි සමාන වෙලා ඉවරයි. අපිට පාකෝපා අවස්ථාවට අංග සම කරගන්න පුළුවන් ඒ කියන්නේ. ලේසියෙන්ම. අපි තෝරගමු ACD සහ BCE ත්‍රිකෝණවල. හතරවෙනි කොටස ACD සහ BCE ත්‍රිකෝණවල. ACD සහ BCE. ACD BCE ත්‍රිකෝණවල අපිට කියන්න පුළුවන් AC සමානයි BC. AC සමානයි BC. මොකද්ද? දත්තයක් විදිහට දුන්නා. බලන්න දත්තයේ දැනුම් පාවිච්චි කරනවා. ආපහු CD සමානයි CE. CD සමානයි CE මොකද්ද? ඒක නම් අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග වලින් ආවේ. එහෙමත් කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමාන කෝණ වලට සම්මුඛ පාද. සමාන කෝණ වලට සම්මුඛ පාද. අපි පළවෙනිම කොටසේ මේ දෙන්න සමානයි කියලා ලිව්වා. ඒක නිසා සාධ්‍යයි කියලා ලිව්වොත් ප්‍රශ්නයක් නැහැ. සාධනය කරා කියලා. පළවෙනිම කොටසේදී CD හා CE සමාන වෙලා කියලා කිව්වා. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරද්දී. හරි. ඊට පස්සේදී නැවත අපිට කියන්න පුළුවන් ACD කෝණය. ACD කෝණය සමානයි කියන්න පුළුවන් BCE කෝණයට. හේතුව මොකද්ද? අපි ජ්‍යාමිතිය යටතේ මුල්ම හරිය ඉගෙන ගත්ත පළවෙනිම වීඩියෝ එකේ ඉගෙන ගත්ත ප්‍රතිමුඛ කෝණය. මෙහෙම ඡේදනය වුණාම සෑදෙන මේ ප්‍රතිමුඛ කෝණ මේ දෙන්න සමානයි සහ මේ දෙන්නත් සමානයි. ප්‍රතිමුඛ කෝණ. අපිට එතකොට කියන්න පුළුවන්
පාද දෙකක් සමාන වුණා සහ ඊට අන්තර්ගත කෝණ දෙකත් සමාන වුණා. මොකද කියන්න පුළුවන් එහෙනම්? පාද දෙකයි අන්තර්ගත කෝණය සමානයි. ඒ නිසා ACD ත්‍රිකෝණය අංග සමයි BCE ත්‍රිකෝණය අවස්ථාව මොකද්ද? පා අවස්ථාව. පාකෝපා අවස්ථාවට අංග සම. ACD ත්‍රිකෝණය BCE ත්‍රිකෝණයට අංග සම වෙනවා. පාකෝපා අවස්ථාව යට. රයිට්. මේකෙන් පස්සේ ඉතින් මුකුත් අමතර කොටස් අහන්න නැහැ. ඒක නිසා ඉතින් අනුරූපාංග මාක් කරගන්න අවශ්‍ය නැහැ. අපිට දැන් අපි ගානේ අහන එක කිව්වේ නෑනේ. ගානේ අහන්නේ AD හා BE සමාන බව. අපිට ඒක නිසා කියන්න පුළුවන් ත්‍රිකෝණ දෙකේ අංග සමතය වෙච්ච ත්‍රිකෝණ දෙක නිසා අනුරූපාංග මාක් කරගන්න. මේ ඉරි ගොඩකින් මාක් කරගත්තු මේ කෝණයට ඉස්සරහින් තියෙන මේ පාදය කතර දෙයක් දාන්න. මේකට ඉස්සරහින් තියෙන මේ පාදයට සමාන වෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් AD සමානයි BE. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. ඔන්න අපි ගානට අදාළ කොටසට උත්තරේ දුන්නේ. එහෙනම් ගානේ අහන්නේ AD හා BE සමාන බව පෙන්නන. අපි කරන් ගියේ අංග සම කිරීම. අවසානට තමයි උත්තරේ දුන්නේ. ඊට අමතරව මොනවද තියෙනවා අනුරූපාංග? මෙයා සමාන වෙනවා. සහ මෙයා සමාන වෙනවා. කෝණ දෙක. පාද 3 හරි කෝණ 3ක් හරි. ඔච්චරයි. මොන ගාන පටන් ගන්න ඉස්සෙල්ලා තිවිච්ච රූපය සහ දැන් තියෙන රූපය අනුරූපාංග සහ දත්ත ඔක්කොම මාක් කරයින් පස්සේ රයිට්. මේකත් දාගන්න. ඒ ගාන අවසන් වෙනවා. හරි. සාපේක්ෂව ටිකක් දීර්ඝ ගානකට පස්සේ කෙටි ගාන හතරවෙනි ගාන මේක අපිට තියෙන්නේ PQR ත්‍රිකෝණය අංග සම කරන්න ඕන ABC ත්‍රිකෝණයට. PQR ත්‍රිකෝණය අංග සම කරන්න ඕන ABC ත්‍රිකෝණයට. කලින් ගාන වගේම ගානට ඉස්සෙල් try එකක් දෙන්න. ඊට පස්සේ වීඩියෝ එක බලන්න. හරි. නැත්තම් තනියම මේ වීඩියෝ එක විතරක් නම් බලන්නේ අංග සාම්‍ය වලට පුළුවන් වෙන්නේ නැහැ ඉතින්. ඒක නිසා ගානට ඉස්සෙල් try එකක් දෙන්න ඊට පස්සේ වීඩියෝ එක බලන්න. අපිට PQR ත්‍රිකෝණය ABC ත්‍රිකෝණයට අංග සම කරන්න තියෙනවා. අපිට දත්ත විදියට දීලා තියෙනවා මේ PB දිග, AB දිග, RC දිග සහ QR දිගවල සමානයි කියලා දීලා තියෙනවා. ඊට අමතරව දීලා තියෙනවා AB සහ QR සමාන්තරයි කියලා. AB හා QR සමාන්තරයි කියලා දීලා තියෙනවා. අපිට මේ දිග සමානයි සහ මේ දිග සමාන නිසා සහ අපිට කියන්න පුළුවන් මේ සම්පූර්ණ පාදයට සමාන වුණොත් මේ සම්පූර්ණ පාදය සමානයි මේ සම්පූර්ණ පාදය සමානයි කියලා පාද දෙකක් හරි පාකෝපා අවස්ථාවට යන්න පුළුවන් මෙන්න මේ කෝණයත් සමාන වුණා නම් මේ කෝණ දෙක අපිට මේ දෙක සමාන කරගන්න පුළුවන් කොහොමද? සමාන්තර රේඛා යුගලක් තියෙනවා තීර්යක රේඛාවකින් කැපිලා තියෙනවා BR කියලා. එහෙම කැපුණාම හැදෙන ඒකාන්තර කෝණ සමානයි. ඒ කියන්නේ මේ කෝණයට සමානයි කියලා ගන්න පුළුවන් මේ කෝණය. ඒකාන්තර කෝණ වලින් අපිට කියන්න පුළුවන්. එතකොට අපි ඉස්සෙල්ලා බලන්න ඕන PR හා BC සමාන කරගන්න. අපිට ඒක දත්තයක් විදිහට දෙන්න අපිට දෙන්න PB සහ RC සමානයි කියලා. අපි එතනින් පටන් ගමු. PB සමානයි RC දත්තය. මේ වගේ කොටසක් කලින් ගානෙත් අපි දෙවෙනියට කරා මතක ඇති. ඔය වගේ අර පොදු කොටසක් තියෙන ගාන මොකද කරේ? දෙපැත්තට මේ පොදු කොටස එකතු කරා BR කොටස. දෙපසටම BR එකතු කිරීමෙන් දෙපැත්තටම එකතු කරනවා. ඒතර PB ධන BR සමානයි BR ධන RC. ප්‍රශ්නයක් නැහැ මුලට එකතු කරලා කියලා. PB ධන BR කියන්නේ PR. BR ධන RC කියන්නේ BC. PR කියන සම්පූර්ණ එක BC කියන සම්පූර්ණ එකට සමාන වෙලා. ඒක සාධනය කරගත්තා. ආපහු අපිට කියන්න පුළුවන් ABC කෝණය සමානයි කියන්න පුළුවන් ABR කෝණය සමාන වෙන්නේ BRQ ට. ඇත්තටම ABR කෝණය සමාන වෙන්නේ BRQ ට. මේ තියෙන විදිහත් එක්ක ඒකාන්තර කෝණ ABR කෝණය BRQ ටයි සමාන වෙන්නේ ඒකාන්තර කෝණ.
උතර ABR කියන්නේ ABC ටමනේ. එම නිසා ABR කියන්නේ ABC ටම. ආපහු BRQ කියන්නේ PRQ ටමනේ. BRQ කියන්නේ PRQ ටම. ඒක නිසා අපිට කියන්න පුළුවන් ABC කෝණය PRQ කෝණයට සමානයි. ඒකත් සාධනය කරගන්න. දැන් අපිට ඔක්කොම ටික හරි. දැන් අංග සමකරණ පේජ් ටික විතරයි ලියන්න තියෙන්නේ. ABC හා PQR ත්‍රිකෝණවල අපිට කියන්න පුළුවන් BC කියන කෙනා PR ට සමානයි. BC කියන කෙනා PR ට සමානයි. අපි ඒක සාධනය කරගත්තා. සාධිතයි. ආපහු AB කියන කෙනා QR ට සමානයි. AB කියන කෙනා QR ට සමානයි. ඒක දත්තය. ඒක දත්තයක් විදිහට දුන්නා අපිට. AB හා QR සමාන බව. ආපහු ABC කෝණය සමානයි PRQ කෝණය. ඒකත් සාධිතයි මෙතෙන්ට අනුව. අපිට කියන්න පුළුවන් ඒ නිසා ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය අවස්ථාව පා අවස්ථාව. බලන්න අන්තර්ගත දැන් මේ ත්‍රිකෝණ දෙක අපිට වෙන වෙනම ඇද ගන්නවා. ඔන්න ඔහොම. මේ පාදෙට මේ පාදේ සමාන වුණා. මේ PR සමානයි BC. PR BC. ආපහු මෙයාට මෙයා සමානයි කියලා දීලා තිබ්බා. ආපහු මෙන්න මේ කෝණයට මේ කෝණය සමාන වුණා. හරි එතකොට පාද දෙකයි අන්තර්ගත කෝණයයි සමාන වෙලා තියෙන ප්‍රශ්නයක් නැහැ. අන්තර්ගත කෝණය දෙක කියලා විශේෂයෙන් බලන්න ඕන පාකෝප අවස්ථාවේ. හරි. ඒ ගානත් අවසන් වෙනවා. හරි. ඊළඟ ගාන. ABCDEF යනු සවිදි ෂඩාශ්‍රයකි. සවිදි ෂඩාශ්‍රයක. සවිදි කියන වචනේ කියවෙන්නේ පාද ඔක්කොම දිගින් සමානයි සහ අභ්‍යන්තර කෝණ ඔක්කොම විශාලත්වයේ සමානයි කියන එක. සවිදි සමචතුරස්‍රයක් කිව්වහම ඉතින් සමචතුරස්‍රය ඇත්තටම සවිදි. ඉතින් පාද ඔක්කොම දිගින් සමානයි සහ අභ්‍යන්තර කෝණ ඔක්කොම ඍජු කෝණ. එතකොට ඇත්තටම සමචතුරස්‍රය කියන්නේ සවිදි සමාන්තර ආශ්‍රයක්. සමාන්තර ආශ්‍රය ගැන තාම කතා කරේ නෑ. ඒක සවිදි ෂඩාශ්‍රයක් කියන්නේ ඇත්තටම ෂඩාශ්‍ර කියන එක පාද 6කින් සමන්විත ඕනෑම සංවෘත තල රූපයක් ෂඩාශ්‍රයක්. පාද 6ක් සහිත සංවෘත තල රූපයක් ෂඩාශ්‍රයක්. නමුත් සවිදි කියන කෙනාගේ පාද ඔක්කොම දිගින් සමානයි සහ අභ්‍යන්තර කෝණ ඔක්කොම විශාලත්වයෙන් සමානයි. මම තියාගන්න ෂඩාශ්‍රයක අභ්‍යන්තර එක කෝණයක විශාලත්වය අංශක 120යි. අංශක 120යි. අභ්‍යන්තර එක කෝණයක්. මේ ඔක්කොම 120 බැගින් හරි. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. සවිදි ෂඩාශ්‍රයක එහෙම. ඕනෑම සවිදි ෂඩාශ්‍රය පාදවල දිග අදාළ නැහැ. කෝණය අංශක 120. පාදවල දිග සමාන වෙනවා. පාදවල දිග විශාලත්වය කීය වුණත් අභ්‍යන්තර එක් කෝණය අංශක 120යි. පළවෙනි කොටසේ අහනවා ABF කෝණය අංග සම කරන්න කියනවා. මෙතනත් ඒක 120යි. ABF කෝණය අංග සම කරන්න කියනවා EDF ට. ABF EDF ට අංග සම කරන්න කියනවා. දැන් මේ පාද ඔක්කොම දිගින් සමානයිනේ. අපි ඒක සටහන් කරගමුකෝ. පාද ඔක්කොම දිගින් සමානයි. එතකොට අපිට ABF ත්‍රිකෝණයයි EDF ත්‍රිකෝණය අංග සම කරන්න අවශ්‍ය මේ ත්‍රිකෝණ දෙකනේ. මේ ත්‍රිකෝණය සහ මේ ත්‍රිකෝණය. අංග සම කරන්න අවශ්‍ය පාද දෙකක් හරි දැනටමත්. මේ පාදයට මේ පාදේ නැත්නම් මේ පාදයට මේ පාදේ සමාන වෙලා ඉවරයි. කෝණ දෙකකුත් ඇත්තටම හරි නේද? සහ ඒ කෝණය පාද දෙක අතරින් ආපු අන්තර්ගත කෝණය නේද? ඒ කියන්නේ දත්ත ඔක්කොම සවිදි වීම මත ඔක්කොම දත්ත ටික අපිට අවශ්‍ය දත්ත ටික ඔක්කොම ඇවිල්ලා ඉවරයි. අංග සම කරන්න පමණයි තියෙන්නේ. අපිට කියන්න පුළුවන් පළවෙනි කොටසට අදාළව FAB කෝණය සමානයි FED කෝණය සමානයි අංශක 120. හේතුව සවිදි ෂඩාශ්‍රයක අභ්‍යන්තර කෝණ සියල්ල විශාලත්වයෙන් සමාන නිසා. ඇත්තට මේක මේ අංශක 120යි කියන එක නම් අවශ්‍යත් නැහැ. සමානයි කිව්වම ප්‍රමාණවත්. FAB කියන කෙනා FED ට සමාන වෙන හේතුව සවිදි ෂඩාශ්‍රයක අභ්‍යන්තර කෝණ සියල්ල විශාලත්වයෙන් සමානයි. ආපහු අපිට කියන්න පුළුවන් AB සමානයි
BC සමානයි CD සමානයි DE සමානයි EF සමානයි FA පාද 6ම සමානයි. ඒකට හේතුව මොකද්ද? සවිදි ෂඩාශ්‍රයක පාද සියල්ල දිගින් සමාන නිසා. පාද සියල්ල දිගින් සමාන නිසා සවිදි ෂඩාශ්‍රයක. අපි හොඳටම දන්න. පාද ඔක්කොම දිගින් සමානයි, කෝණ ඔක්කොම විශාලත්වයෙන් සමානයි. මෙතන මම කෝණ දෙකයි ලිව්වේ. අවශ්‍ය කෝණ ටික නිසා පාද ඔක්කොම ලිව්වා. කෝණත් අවශ්‍ය නැති ඔක්කොම ටික ලියන්න. FVD, EDC, DCB, CBA, BAF ඒ ඔක්කොම ටික ලියන්න තිය අවශ්‍ය. ඔය ටික ප්‍රමාණවත්. දැන් යමු අංග සමකරන වැඩේට. ABF හා EDF ත්‍රිකෝණවල ABF හා EDF ත්‍රිකෝණවල අපිට කියන්න පුළුවන් AB සමානයි ED. AB සමානයි ED. ආයෙ කියන්න පුළුවන් AB සමානයි ED හෝ AB සමානයි FE කිව්වත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔක්කොමල සමානයිනේ. AB සමානයි ED නම් AF සමානයි EF. AF සමානයි EF. දෙකට මොකද්ද? සාධිතයි සාධිතයි. දෙකම සාධනය කරලා ඉවරයි අපි උඩ. AB කියන කෙනා ED DE ට සමානයි කියන එකත් කිව්වා. AF කියන කෙනා නැත්නම් FA කියන කෙනා EF ට සමානයි කියන එකත් කිව්වා. සාධිතයි කියලා ප්‍රශ්නයක් නැහැ. ආපහු FAB කෝණය සමානයි FED කෝණයට ඒකත් සාධනය කරා. ඒකත් සාධිතයි. එම නිසා අපිට කියන්න පුළුවන් ABF ත්‍රිකෝණය අංග සමයි EDF ත්‍රිකෝණය අවස්ථාව පා අවස්ථාව. ABF කියන කෙනා EDF ට සමානයි අංග සමයි. බලන්න මේ කෝණේ ඇවිල්ලා තියෙන්නේ පාද දෙක අතරින්. කෝණේ ඇවිල්ලා තියෙන පාද දෙක අතරින්. ඒ නිසා පාකෝප අවස්ථාවට ගැලපෙන කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පළවෙනි කොටස ඒ විදිහට අවසන් වෙනවා. හැබැයි තව කොටසක් අහනවනේ. තව කොටසක් අහනවා නම් අපි දෙයක් කිව්වා. මොකද්ද? අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග මාක් කරගන්න ඕන. රයිට්. වෙනම පෑනකින් මම අනුරූපාංග මාක් කරගන්න. එතකොට මේ ඉතිරි පාදය මෙන්න මේ ඉතිරි පාදය මේ ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමානයි. සහ අපිට දැනටමත් කියන්න පුළුවන් මේ කෝණ දෙක සමානයි. හේතුව පාද දෙක සමාන නම් ඊට සම්මුඛ කෝණ සමානයිනේ. මේ ත්‍රිකෝණයේ මේ පාද දෙක සමානයි ඊට සම්මුඛ කෝණ සමානයි. එතකොට මේකෙත් ඒ විදිහටම සමාන වෙනවා. කොහොමද? අංග සමවීම මත මේ දෙන්නාට මේ දෙන්න සමාන වුණා. ඊට අමතරව මේ දෙන්නත් සමාන වෙනවා. හේතුව ත්‍රිකෝණයේ පාද දෙක සමාන නිසා සම්මුඛ කෝණ සමානයි. ඒ නිසා මේ දෙන්න සමානයි. ඒ දෙන්නා මේ දෙන්නාට අනුරූපව සමානයි. හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. කෝණ තුනත් හරි පාද තුනත් හරි. එතන මෙයා 120 නම් මේ එක කෝණයක් කීයද? ඔක්කොම 180ක් වෙන්නේ පැය තුන් දිනාගම එකතුව. 180ක් වෙනවා මේ එක්කෙනෙක් කීයක් වෙන්න ඕනද? 30ක් වෙන්න ඕන. 30යි 30යි 60යි 60යි 120යි 180යි. විතරක් එහෙම. එක්කෙනෙක් 30ක් වෙන්න ඕන. හරි. ඒකම අමතර කාරණයක් විදිහට කිව්වා. රයිට්. දාගන්න. හරි. දෙවෙනි කොටස තියෙන්නේ FDC ත්‍රිකෝණයේ අංග සමයි FBC ත්‍රිකෝණයේ බව. FDC ත්‍රිකෝණයේ අංග සමයි FBC බව. මෙන්න මේ ලොකු ත්‍රිකෝණ දෙක. අනිවාර්යෙන් අර කලින් අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග මාක් කර ගැනීම මේකට වාසියක් වෙනවා. එතකොට අංග සම ත්‍රිකෝණවල අනුරූපාංගත් එක්ක බලන්න FDC සහ FBC නේ. අංග සම කරන්න මෙතන ඉරි තුනකුයි කියන කියන්නේ පාද දෙකක් හරි. FB පාදේ FD ට සමානයි. අදාළ ත්‍රිකෝණ දෙකේ පාද දෙකක්. ආපහු කලින්ම දත්තයක් විදිහට BC හා DC සමානයි. BC හා DC සමානයි. ඒත් අදාළ ත්‍රිකෝණ දෙකේ පාද දෙකක්. පාදම දෙකක් හරි දැන්. ඒක පාකෝප අවස්ථාවට යන නම් මෙන්න මේ කෝණය සමාන වෙන්න ඕන මේ කෝණයට. එහෙම කරගන්න පුළුවන්. ඇයි මේ සම්පූර්ණ කෝණය මේ සම්පූර්ණ කෝණයට සමානයි. මේ සම්පූර්ණ කෝණය 120යි මේ සම්පූර්ණ කෝණයත් 120යි සමානයි. 120න් 30ක් ගියාම මෙතන 90ක් හැදෙනවා. මෙතනත් 120න් 30ක් ගියාම මෙතන 90ක් හැදෙනවා. කෝණෙත් සමානයි. ඒ අනුව පාකෝප අවස්ථාවට අංග සම කරන්න පුළුවන් ත්‍රිකෝණ දෙක. හැබැයි ඊට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මේ ත්‍රිකෝණ දෙකටම පොදු පාදයක් ඉන්නවා FC. දැනට සමාන නොවිච්ච පාදයක් ඒක. හැබැයි පොදු පාදය කියන්නේ කොහොමත් සමානයි. එතකොට පාදයට පාදේ පොදු පාදේ ත්‍රිකෝණ දෙකේම පාද තුනට පාද තුන සමාන වෙනවා. අපි කලින් ඉගෙන ගත්ත පාපාප අවස්ථාව යටතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් වෙනවා. රයිට්. අපි පාපාප අවස්ථාවට යමු. FBC හා FDC හා FBC ත්‍රිකෝණවල FBC හා FDC ත්‍රිකෝණවල
අපිට කියන්න පුළුවන් FB කියන කෙනා FD කියන කෙනා සමානයි කියලා ගන්න පුළුවන් FBට අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඒක හරි. FD කියන කෙනා FBට සමානයි. ආයේ DC කියන කෙනා BCට සමානයි. DC කියන කෙනා BCට සමානයි. ඒක සාධිතයි. අර මං 6 දෙනෙක් සමාන කරලා ලිව්වේ. 6 දෙනෙක් සමාන කරලා කිව්වේ සාධිතයි. දත්තේ කිව්වොත් ඇත්තටම ප්‍රශ්න නැහැ. සවිදි සදාශ්‍රයක පාද 6ම දිගින් සමානයි. ඒක දත්තේ කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. DC සමානයි BC. ආපහු FC සමානයි FC. FC සමානයි FC. මොකද්ද? පොදු පාදේ. අපි මේක පාපාපා අවස්ථාවට ගණන් වල ලිව්ව පොදු පාදේ ලියද්දි දෙන්නම FC ට FC සමානයි කියලා ලියන්න පොදු පාදේ. එම නිසා FDC ත්‍රිකෝණය අංග සමයි FBC ත්‍රිකෝණය. මොකක්ද අවස්ථාව? අපිට මේ වීඩියෝ එකේ වැඩි භාවිත නොවිච්ච එක පාපාපා අවස්ථාව. මොන පාකෝපා අවස්ථාවට නැතුව පාපාපා අවස්ථාවේ ලේසියෙන් අංග සම කරා. පාකෝපා අවස්ථාවේ පුළුවන් මම දැන් කියලා පෙන්නුනේ පාද දෙකක් හරි අන්තර්ගත මේ කෝණය කොහොම හරි සමාන කරගන්න. මෙතන සම්පූර්ණ එක 120යි. මෙතන 30ක් ගියා මෙතන 90යි. එතකොට මෙතනත් සම්පූර්ණ එක 120යි. මෙතන 30ක් ගියා මෙතන 90යි. ඒතර කෝණ දෙකත් හරි. පාකෝපා අවස්ථාවේ පුළුවන්. ඊටත් වැඩිය සරලයි පාපාපා අවස්ථාවේ අංග සම කරන්න. රයිට්. දාගන්න. හරි. 6 වෙනි ගාන. රූපේ දැක්වෙන ABCD චතුරස්‍රයේ AD හා BC පාද දිගින් සමාන වන අතර එම පාද සමාන්තරද වේ. ABCD චතුරස්‍රය. චතුරස්‍රය කියන්නේ පාද හතරක් සහිත සංවෘත තල් රූපයක්. පාද හතරක් සහිත සංවෘත තල් රූපයක්. පාද හතර දිගින් සමාන වෙන්න ඕනද නැති වෙන්න ඕනද ඒවා දාලා නැහැ. සංවෘත වෙන්න ඕන පාද හතරක් පමණක් තියෙන්න ඕන. ඒකේ චතුරස්‍රයේ AD හා BC පාද දිගින් සමානයි. AD හා BC පාද දිගින් සමානයි. වල අතර එම පාද සමාන්තරද වේ. එම පාද සමාන්තරද වේ කියන ඒ දෙන්නම. පළවෙනි කොටස අහනවා ABC ත්‍රිකෝණයේ අංග සමයි ADC ත්‍රිකෝණයේ බව. ABC ත්‍රිකෝණයේ අංග සමයි ADC ත්‍රිකෝණයේ බව. පළවෙනි කොටසේ අහන්න. බලන්න සමාන්තර පාද දෙකක් දීලා තියෙනවා. තීරයක් රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා. සෑදෙන ඒකාන්තර කෝණය. ඒ කියන්නේ ඉසඩ් හැඩයේ කෝණ සමානයි. මෙන්න මේ සම්පූර්ණ කෝණය මේ සම්පූර්ණ කෝණයට සමානයි. මේ පාදයට පාදයට සමානයි. ABC ත්‍රිකෝණය ADC ත්‍රිකෝණය සලකද්දී AC කියන්නේ පොදු පාදයක්. ඒතර ඒ පොදු පාදෙත් සමානයි. දැන් බලන්න පොදු පාදෙකුත් සමානයි. තව ඊට අමතරව පාදයක් සමානයි. ඒ අතරින් තියෙන කෝණෙත් සමානයි. එහෙනම් මේ මොන අවස්ථාවද? පාකෝපා අවස්ථාව නේද? අන්තර්ගත කෝණෙත් සමාන වෙලා කියන්නේ. හරි. අපිට එහෙනම් කියන්න පුළුවන් ABC හා ADC ත්‍රිකෝණවල ABC හා ADC ත්‍රිකෝණවල AD සමානයි BC සමානයි AD. BC සමානයි AD. මම ලියද්දි බලන්න මේ ABC ට අදාළව මේ පැත්තෙන් ලියන්න. ADC ට අදාළව මේ පැත්තෙන් ලියන්න. මේක දත්තය. දත්තයක් විතර දුන්නා. ආපහු අපිට කියන්න පුළුවන් AC සමානයි AC. AC සමානයි AC මොකද්ද? පොදු පාද. පොදු පාදය. ආපහු අපිට කියන්න පුළුවන් BCA කෝණය. BCA කෝණය සමාන වෙනවා CAD කෝණයට. CAD කෝණයට. BCA කෝණය සමාන වෙනවා CAD කෝණයට. මොනවාද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. BCA කෝණය සමාන වෙනවා CAD ට. ඒකාන්තර කෝණ. ඉසඩ් හැඩයේ කෝණ. සමාන්තර පාද දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය කළ විට සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. දැන් බලන්න මේ ත්‍රිකෝණ දෙක වෙන වෙනම ඇඳුතින් කොහොම සහ කොහොම නෙන්නේ? මෙයා සමාන වෙලා මෙයා පොදු පාදයේ එතකොට ඊට අමතරව මේ කෝණයට මේ කෝණය සමානලා. දැන් පාද දෙකකින් අන්තර්ගත කෝණය සමාන වෙලා. ඒ කියන්නේ මේ පාකෝපා අවස්ථාව. එම නිසා ABC ත්‍රිකෝණය අංග සම වෙනවා ADC ත්‍රිකෝණයට. මොකද අවස්ථාව? පාකෝපා අවස්ථාව. රයිට්. දැන් ත්‍රිකෝණ දෙක අංග සම වුණානේ. අංග සම වුණා කියන්නේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වෙනවා අංක 1. අංක 1 ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වෙනවා. අංක 2 තව කොටස් අහනවනේ ගාන තුල. එහෙනම් අනිවාර්යෙන් අනුරූපාංග මාක් කරගන්න වෙනවා. මේ කෝණයට ඉස්සරහින් තියෙන මේ පාදය සමාන වෙනවා මේ කෝණයට ඉස්සරහින් තියෙන මේ පාදයට. ඊට පස්සේ පොදු පාදයට ඉස්සරහින් තියෙන මේ කෝණය මේ පොදු පාදයට ඉස්සරහින් තියෙන මේ කෝණයට සමානයි. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කෝණය මේ සම්පූර්ණ කෝණයට සමානයි. රයිට්. ඊට පස්සේ
පොදු පාදය සහ තනීර සහිත කෝණය පාදය අතරින් තියෙන මේ කෝණය. මෙන්න මේක සමාන වෙනවා මෙන්න මේ කෝණයට. කෝණ තුන හරි පාද තුනක් හරි. ඔච්චරයි අනුරූපාංග ඔච්චරයි. පාද තුනයි කෝණ තුනයි තියෙන්නේ. ත්‍රිකෝණයකට ගත්තාම පොදු පාදයේ එක මාක් කරන්න දෙයක් නැහැ. හරි. ඇත්තටම මේක මේ ABCD චතුරස්‍රය අපිට මෙතන කියලා නැති වුණාට සමාන්තර රාශිය. අපි සමාන්තර රාශිය ගැන ඉස්සරහට කතා කරනවා. සමාන්තර රාශිය වල එක ගුණයක් කියනවා කිසියම් චතුරස්‍රයක පාද යුගලක් සමාන හා එම යුගලම සමාන්තර නම් අපිට කියන්න පුළුවන් ඒක සමාන්තර රාශියක් කියලා. සමාන්තර රාශියක් කිව්ව ගමන් ඉතින් මේක අංග සමකරණික මහාධ්‍යයන නෙමෙයි සමාන්තර රාශියක ගුණ ඕන තරම් තියෙනවා. ඒවත් එක්ක තාම සමාන්තර රාශිය ගැන දන්නේ නැති නිසා අපිට සමාන්තර රේඛා ගැන දන්නවා. සමාන්තර රේඛා ගැන තියෙන දැනුම ඉන්නේ අපි මේක හැදි. සමාන්තර රාශිය කියන එක තාම දන්නේ නැහැ. අපි යමු ඊළඟ කොටසට. ඊළඟ කොටස තියෙන්නේ මෙහෙමයි. AB සමානයි DC බව. AB සමානයි DC බව. දැනුත් පෙන්නලා ඉවරයිනේ. AB හා DC සමානයි කියලා මොකද්ද? අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග. සමහර කොටස් එහෙම එනවා. AB සමානයි DC. එලිම උත්තරේ ගානේ ප්‍රශ්නේම උත්තරේ දාන්න තියෙන්නේ. AB සමානයි DC මොකද්ද? අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. AB සමානයි DC බවත් පෙන්වුවා. දැන් බලන්න මේකේ මේ පාද යුගල සමානයි මේ පාද යුගල සමානයි. සමාන්තර රාශි වල ගුණය මොකද්ද? සම්මුඛ පාද සමානයි. සමාන්තර රාශි තාම දන්නේ නැහැ මම නිකන් අමතර කාරණයක් විදිහට කිව්වේ. දෙවෙනි කොටසත් හරි. තුන්වෙනි කොටස අහනවා AB හා DC සමාන්තර බව සාධනය කරන්න. AB හා DC සමාන්තර බව සාධනය කරන්න ඕන. ඇත්තටම සමාන්තර රාශියක් කියලා ඔප්පු කරා නම් AB හා DC සමාන්තරයි කියන එක මහ දෙයක් නෙවෙයි. ඒ වෙලාවට සමාන්තර රාශි වල ගුණ තාම දන්නේ නැහැනේ. අපි දන්න කියන දේවල් වලින් මේක AB හා DC සමාන්තරයි කියන එක පෙන්වන්නකෝ. AB හා DC සමාන්තර බව දන්න කියන දේවල් ටික. සමාන්තර රාශි වල දේවල් භාවිත කරන්න බෑ. අපිට BAC කෝණය සමාන වුණා නේද ACDට? ඒ කොහොමද සමාන වුනේ? අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග. මේ හේතුව නිසා මම කොමාදයක් දැම්මා. BAC කියන කෙනා ACDට සමානයි. BAC කෝණය ACDට සමානයි. හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූපාංග. එතකොට තවද BAC කෝණය සමානයි BAC කෝණය හා ACD කෝණය යනු ඒකාන්තර කෝණද වෙනවනේ. BAC කෝණයයි ACD කෝණයයි මොනවද? ඒකාන්තර කෝණක් වෙනවා සමානත් වෙලා. අපිට මෙයක් තියෙනවා සමාන්තර රේඛා යුගලක් තීර්යක රේඛාවකින් ඡේදනය කළ විට සෑදෙන ඒකාන්තර කෝණ සමාන වේ, අනුරූප කෝණ සමාන වේ, මිත්‍ර කෝණ පරිපූර්ණක වේ. ඕකේ විලෝමයක් තියෙනවා. කිසියම් සරල රේඛා දෙකක් තීර්යක රේඛාවකින් ඡේදනය කළ විට සෑදෙන ඒකාන්තර කෝණ සමාන නම් එම සරල රේඛා දෙක සමාන්තර වේ. සරල රේඛා දෙකක් තීර්යක රේඛාවකින් ඡේදනය කළ විට සෑදෙන ඒකාන්තර කෝණ සමාන නම් මොකද ඒකාන්තර කෝණ වල පල්ලියට සමාන වෙන්නම ඕනේ නැහැ. එහෙම සමාන වෙනව නම් එයිලයි සරල රේඛා දෙක සමාන්තරයි. එම නිසා අපිට කියන්න පුළුවන් BA සමාන්තරයි CD. හේතුව සරල රේඛා දෙකක් තීර්යක රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන ඒකාන්තර කෝණ සමාන වීම. ඒකාන්තර කෝණ සමාන වීම. ඕක තමයි හේතුව. BA සමාන්තරයි CD. ඔන්න BA හා CD සමාන්තර බව පෙන්වුවා. ගානේ කොටස් තුනම අවසන්. right. දාගන්න. හරි. මේ කොටසත් එක්ක ත්‍රිකෝණ අංග සාමය යටතේ එන පා කෝපා අවස්ථාවත් අවසන් වෙනවා. අපි දැන් ත්‍රිකෝණ අංග සාමය යටතේ පා අවස්ථාව කලින් වීඩියෝ එක අවසන් කරා. මේකෙන් දැන් පා කෝපා අවස්ථාවත් අපි දීර්ඝව සාකච්ඡා කරා. එසේ ටයිප් එක ගණන් කීපයකුත් හැදුවා. පා කෝපා අවස්ථාවේ විශේෂත්වය කිව්වා පාද දෙකයි කෝණේ සමාන වෙන්න ඕනේ. කෝණේ ඇවිල්ලා පාද දෙක අතරින් එන්න ඕනේ කියන එක විශේෂත්වය අපි කතා කරා. ත්‍රිකෝණ අංග සාමය ක්‍රම හතරේ විශේෂ අවස්ථාවක් වෙන්න ඕනේ පා කෝපා අවස්ථාව සහ පටලැවෙන අවස්ථාවක් වෙන්නේ ඕක. එතකොට අපිට ඊළඟට තියෙන්නේ තව අවස්ථා දෙකයි.
කෝකෝපා අවස්ථාව සහ කර්ණපා අවස්ථාව ජාමිතිය වීඩියෝ සිරිස් එකේ අපි දැන් ප්‍රමේයන් විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ත්‍රිකෝණාංග සාම්‍යත් අපි මේ විදිහටම අවසන් කරනවා. තාම යන්නේ අපි රේඛීය ජ්‍යාමිතිය. ඉතින් හැමෝටම ආරාධනා කරනවා දිගටම වීඩියෝ සිරිස් එක එක්ක රැඳිලා ඉන්න කියලා. අදට වැඩ අවසන් කරනවා. කාටත් සුබ දවසක්.